මේ පහත් සඳහන් වගන්ති අතුරින් ලිපිඩ සම්බන්ධයෙන් නිවැරදි වෙන්නේ කොමක්ද කියලා. එතකොට පළවෙනි ප්‍රකාශයෙන් දීලා තිනවා සාමාන්‍යයෙන් සත්ව මේදවල අඩංගු මේද අම්ලවල හයිඩ්‍රෝකාබන් දාමයේ ද්විත්ව බන්ධන පවතී කියලා. මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ සත්ව මේදයේ පවතින මේදය මොකක්ද කියලා. මේද යටතේ බලන්න කොටස් දෙකක් තියෙනවා සන්තෘප්ත මේදයයි අසන්තෘප්ත මේදයයි කියලා. එතන සන්තෘප්ත මේදය යටතේ බලන්න සාමාන්‍යයෙන් සත්ව මේද මේ වර්ගයට අයත් වේ කියලා දීලා තියෙනවා. එහෙනම් සත්තුන්ගේ තුල තියෙන්නේ සත්ත්ව මේදය කියලා අපි කියන්නේ සන්තෘප්ත මේදයට. එතකොට බලන්න ද්විත්ව බන්ධන කිසිවක් නැති හයිඩ්‍රෝකාබන් දාම සහිත සන්තෘප්ත මේද අම්ල වලින් සෑදී ඇත කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට ඔයාලා දන්නවා මේද අණුවක් ගත්තොත් හැදලා තියෙන්නේ ග්ලිසරෝල් අණුවකිනුයි මේද අම්ල අණු තුනකුනේ. ඔය මේද අම්ල අණු තුනේ හයිඩ්‍රෝකාබන් දාමයේ කිසිම කාබන් පරමාණු දෙකක් අතර කිසිම ද්විත්ව බන්ධනයක් නැත්තම් තමයි සන්තෘප්ත මේද අම්ල අණුවක් වෙන්නේ. එතකොට මේකේ තියෙනවා වැරදි ප්‍රකාශ තියෙනවා වැරදි ප්‍රකාශ තියෙන්නේ මේ හයිඩ්‍රෝකාබන් දාමයේ ද්විත්ව බන්ධන පවතී කියලා. ඒක වැරදි. ද්විත්ව බන්ධන නැහැ කියලා තමයි එන්න ඕනේ. දෙවෙනි ප්‍රකාශය දීලා තියෙනවා ලිපිඩ අණුවක හයිඩ්‍රජන් පරමාණු දෙකකට එක් ඔක්සිජන් පරමාණුවක් බැඳී ඇත කියලා. එතකොට ඒක වැරදි ළමයි. හයිඩ්‍රජන් පරමාණු දෙකකට එක ඔක්සිජන් පරමාණුවක් බැඳී ඇතනම් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අනුපාතය 2ට 1 වෙන්න ඕනේ. ඒත් බලන්න ලිපිඩ යටතේ ප්‍රධාන ලක්ෂණ යටතේ දීලා තියෙනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින් සැදී ඇත. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1 නොවේ කියලා තමයි දීලා තියෙන්නේ. මේ කාබෝහයිඩ්‍රේට් වල නම් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අනුපාතය 2ට 1යි. හැබැයි ලිපිඩවල එහෙම නැහැ කියලා තමයි දීලා තියෙන්නේ. සාපේක්ෂව හයිඩ්‍රජන් ඔක්සිජන් වලට වඩා වැඩියෙන් පවතී. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් හයිඩ්‍රජන් 12කට ඔක්සිජන් එකක් වගේ එහෙම හරියටම නෙමෙයි මම කිව්වේ. අදහසක් ගන්න කිව්වේ ඔක්සිජන් වලට වඩා හයිඩ්‍රජන් ප්‍රමාණය ගොඩක් වැඩි. 2ට 1 අනුපාතය නෙවෙයි 12ට 1 අනුපාතයක් වගේ තමයි තියෙන්නේ. එහෙම කියලා හිතන්න පුළුවන්. එතකොට ඒක වැරදි. තුන්වෙනි ප්‍රකාශය තියෙනවා මේද විශාල ජෛවීය බහු අවයවික අණු වේ කියලා. මේක හොඳට මතක තියාගන්න. ප්‍රධාන ලක්ෂණ යටතේ දීලා තියෙනවා විශාල ජෛවීය අණු නමුත් බහු අවයවික හෝ මහා අණු ලෙස නොසලකයි කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට ලිපිඩ වලට විශාල ජෛවීය අණු කියලා කියන්න පුළුවන්. හැබැයි ජෛව බහු අවයවිකවත් මහා අණු කියලාවත් කියන්නේ නැහැ. විශාල ජෛවීය අණු කියලා තිබ්බනම් මේ ප්‍රකාශය හරියි. බහු අවයවික තියෙන නිසා වැරදි. උතන මහා අණුවක් තියලා තිබ්බත් ඒකත් වැරදි කියලා තමයි ගන්න. හතරවෙනි ප්‍රකාශය තියලා තියෙනවා මේද අම්ලවල හයිඩ්‍රෝකාබන් මගින් එයට ජල බීතික ගුණය ලබා දී කියලා. ඒක හරි. මොකද බලන්න 14 වෙනි පිටුවේ උඩම තියෙනවා මේද අම්ලවල ජල බීතික ස්වභාවයට දායක වන්නේ මේද අම්ලවල හයිඩ්‍රෝකාබන් දාමයි කියලා. එතකොට මේ ප්‍රකාශය එහෙමම දීලා තිනවා. ඒක හරි. පස්වෙනි ප්‍රකාශයේත් වැරදි වෙන්න ඕනේ. බලමු සෑම විටම ලිපිඩ අණුවක මේ දාම්ල අණු 3ක් අඩංගු වේ කියලා තියෙනවා. වැරදි. ලිපිඩ ගත්තාම වර්ග 3ක් තියෙනවා. ජෛවීය ලෙස වැදගත් වෙන ලිපිඩ වර්ග මේද ෆොස්ෆොලිපිඩ ස්ටෙරොයිඩ් කියලා ලිපිඩ වර්ග 3ක් තියෙනවනේ. එතකොට මේදයේ තියෙන්නේ ග්ලිසරෝල් අණුවකට මේ දාම්ල අණු 3ක් සම්බන්ධ වෙලා තමයි. හැබැයි ඔයාලා දන්නවා ෆොස්ෆොලිපිඩ අණුවක ගිහින් බලන්න ඒකේ තියෙන්නේ එක ග්ලිසරෝල් අණුවකට මේද අම්ල අණු 2ක් සම්බන්ධ වෙලා. එතකොට සියලු ලිපිඩවල මේද අම්ල අණු 3ක් තියෙනවා කියලා කියන්න බෑ. ෆොස්ෆොලිපිඩවල 2යි තියෙන්නේ. ඒ නිසා ඒක වැරදි. එහෙනම් මේකට උත්තරේ 4 වෙනි එක.